මාංශභක්ෂක කියලා කතා කරපු ගමන් අපිට මතක් වෙන්නේ මාංශභක්ෂක සතුන්ව. හැබැයි ඇත්තටම මේ ලෝකේ ගත්තම මස් මත යපෙන සත්තු වගේම ශාකත් ඉන්නවා. මේ ලෝකේ පුරාම 600කට වැඩිය මස් කන පැලෑටි තියෙනවා කියලා ඔබ දැනගෙන සිටියාද? මේ ශාක ගොඩක් වෙලාවට වර්ධනය වෙන්නේ පොළොවේ නයිට්‍රජන් ගන්න බැරි ස්ථානවල. ඒත් තමාගේ පැවැත්ම නයිට්‍රජන් ඕන නිසා විවිධාකාරයේ ක්‍රම හදාගෙන මේ ශාක සතුන් වල්ලගෙන ජීර්ණය කරලා තමාගේ නයිට්‍රජන් අවශ්‍යතාවය සපුරා ගන්නවා. ඒ අතර විශේෂයෙන් ඉන්නේ කෘමීන්. ඉතින් අද අපි කතා කරන්න යන්නේ සතුන් ආහාරයට ගන්න භයානක පැලෑටි ගැන. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා දැන්නොත් මේ වගේ වීඩියෝ තවත් බලන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මුලින්ම අපි කතා කරන්නේ වෝටර් වීල් ප්ලාන්ට් කියලා හඳුන්වන පැලෑටිය ගැන. මේ පැලෑටිය අපි කතා කරන විශේෂිත පැලෑටියක් කියලා සලකන්න පුළුවන්. මේ පැලෑටියට ඉක්මනට අවශ්‍ය දෙයට හෙට මෙහෙට චලනය වෙන්න පුළුවන්. ඒ වගේ මේ ශාකයේ මුල් නැහැ. ඒ නිසා තමගේ ජීවිත කාලය පුරාවටම වතුරේ පාවි ඉන්න සිද්ධ වෙනවා. ඒ වගේම ලෝකයේ වැඩිම ප්‍රදේශයක් පුරා පැතිරලා තියෙන සතුන් ආහාරයට ගන්න පැලෑටිය මේක කියලා අපිට කියන්න පුළුවන්. ඒකට හේතුව තමයි මේ පැලෑටිය ඕස්ට්‍රේලියාව, යුරෝපය, ආසියාව වගේ සෑම රටකම තියෙන නිසා. මේ ශාකයේ වතුරේ තිබ්බට ඒ වගේ කොළ නම් වතුරෙන් උඩට ඇවිල්ලායි තියෙන්නේ. ඒ වගේ මේ කොළවල පුංචි කෙඳි වගේ සංවේදක වර්ගයක් තියෙනවා. මේ සංවේදක වලට මොන හරි ගෑවුනා කියලා දැනන ගමන් මේ කොළවල තියෙන උගුල් වගේ කොටස් වැහිලා ගිහින් සතුන්ව ඒක ඇතුලේ හිර කර ගන්නවා. මේ එක උගුලක් වැහිලා යන්න මිලිතප්පර 10ත් 20ත් අතර ගොඩක් පුංචි කාලයක් තමයි ගත වෙන්නේ. ඒ නිසා සතුන්ට මේ උගුලෙන් මේරලා යන්න තියා හිතන්නවත් බෑ. ඒ නිසා මේ ශාකය ලෝකයේ තියෙන වේගයෙන්ම චලනය වන මාංශභක්ෂක ශාකය වෙනවා. ඊළඟට අපි කතා කරන්නේ සන්ඩියුස් කියන මාංශභක්ෂක පැලෑටිය ගැන. මේ පැලෑටිය ඇන්ටාර්ටිකාවේ හැර සෑම් මහද්වීපයකම හැදෙනවා. ඒ වගේම ලෝකයේ තියෙන විශාලතම මාංශභක්ෂක පැලෑටි අතරින් එකක් වෙනවා. ඒ වගේම මේ පැලෑටිය ලෝකයේ ජීවත් වෙන මාංශභක්ෂක පැලෑටි වලින් අවුරුදු 50ක් වගේ වැඩිම ජීවන කාලයක් තියෙන පැලෑටිය වෙනවා. මේ ශාකයේ අඬු වලින් පිහිටිලා තියෙන පුංචි කෙඳිවල කෙරවල වතුරු බින්දු වගේ ද්‍රාවයක් තියෙනවා. හැබැයි ඒවා ඇත්තටම වතුරු බින්දුනක් නෙවෙයි. මේවා ගොඩක් ඉක්මනට ඇල්න ගම් එකක් වගේ දෙයක්. මේවාගෙන් වෙන්නේ පැලෑටිය ඇවිත්වාන ඕනෑම කෘමියෙක් ගැලවෙන්න බැරි වෙන්න අලව ගන්න එක. සතුන්ව ආකර්ෂණය කරගන්න ගොඩක් තියුණු සුවඳක් මේ ශාකයේ පිහිටලා තියෙන අඬු වලින් නිකුත් වෙනවා. සත්තු මේක ඇලුනට පස්සේ බේරෙන්න දඟලලා හරි එහෙම නැත්නම් මේ ශාකයේ අඬු රෝල් වෙලා හරි මේ සතා හිර වෙලා මැරිලා යනවා. සාමාන්‍යයෙන් මේ ඔක්කොම දේවල් ටික විනාඩි 15ක් වගේ කාලයක් තුල සිද්ධ වෙනවා. ඊට පස්සේ මේ පැලෑටිය අර සතාව ජීර්ණය කරන්න පුළුවන් එන්සයිම නිකුත් කරලා සතාගේ තියෙන පෝෂක ටික පැලෑටියට උරා ගන්නවා. මේ විදිහට බලනකොට සබාදාම ශාක වලට ආහාර ලබා ගන්න භයානක විවිධකම ලබා දීලා තියෙනවා නේද? ඊළඟට අපි කතා කරන්නේ කොර්ස්කූ ශාකය ගැන. මේ වර්ගයේ ශාක පෙබේ 30ක් විතර ලෝකයේ තියෙනවා. ඒ හැම ශාකයකම පොදු කාරණාවක් වෙන්නේ මේ ශාක අර්ධ වශයෙන් ජලජ හෝ සම්පූර්ණ වශයෙන් ජල ශාක වෙන එක. මේ පැලෑටිය වැඩියෙන්ම අපිට සොයා ගන්න පුළුවන් අප්‍රිකානු රටවල් වල වගේම දකුණු හා මධ්‍යම ඇමරිකාවේදී විතරයි. අපි මේ ලයිස්තුවේ කතා කරන ගොඩක් ශාක අල්ලගන්නේ පියාඹන සතුන්ව. හැබැයි මේ ශාකේ නම් පියාඹන සතුන් අල්ලගන්නවට වඩා බිම ඉන්න සතුන් අල්ලගෙන තමාගේ පෝෂණ අවශ්‍යතා සපුරා ගන්න තමයි වැඩියෙන්ම කැමති. මේ දේ කරන්න ශාකයේ කොළ උගුල් වගේ සැකසීලා තියෙනවා. පුංචි සතෙක් මේ කොළ දෙකක් මැද්දට ඇතුල් වුණොත් කොළ දෙක වැහිලා මේ සතාව හිර වෙනවා. ඒ වගේම වැඩියෙන් සත්තු මේ කොළ දෙක මැද්දට ගෙන්න ගන්න මේ කොළේ සත්තුන්ට ජලය ලබා ගන්න පුළුවන් විදිහට තමයි සැකසීලා තියෙන්නේ. ඒ කියන්නේ මේ කොළ වලින් නිකුත් කරන වතුර බොන්න සත්තු ආව ගමන් අල්ලගන්න මේ ශාකයට පුළුවන් වෙනවා. එහෙම හිර කරගත්තාට පස්සේ ශාකයෙන් එන්සයිම නිකුත් කරලා ඒ අල්ලගත්ත සතාගේ මස් ජීර්ණය කරලා ශාකයට ඕන නයිට්‍රජන් ටික ලබා ගන්නවා. ඇත්තට මේ පුංචි සත්තුන්ට මෙච්චර දරුණු නිර්මාණ ලබා දෙන්න සබාදාම කොච්චර දරුණුද? අපි කතා කරන ඊළඟ පැලෑටිය තමයි මංකි කප්ස් කියලා හඳුන්වන්නේ. මේ ප්‍රධාන වර්ගයෙන් ශාක පෙබේ 270ක් වගේ ලෝකයේ තියෙනවා. හැබැයි මේ ශාකයේ චීනය, මැලේසියාව, ඕස්ට්‍රේලියාව, මැඩගස්කරය සහ ඉන්දුනීසියාව වගේ රටවලට ඒකදේශිකයි. සාමාන්‍යයෙන් පොළවේ ඉඳන් මීටර 10ත් 15ත් අතර වගේ උසකට වෙනකන් වර්ධනය වෙන්න පුළුවන්. ඊට පස්සේ මේ ශාකයෙන් එළියට එන කුඩා අතු අවදි ගොඩක් පසු කරගෙන ගිහින් මේ විදිහේ කෝප්ප වගේ හැදෙනවා. ඒ වගේම මේ ශාකයට මංකි කප්ස් කියලා නම හැදිලා තියෙන්නේ. වහිනකොට වඳුර මේ කෝප්ප කඩාගෙන ගිහින් වැහි වතුර ඒකට පුරවාගෙන බොන්න නිසාලු. ලොකු සත්තු එහෙම ප්‍රයෝජන මේ ශාකයෙන් ලබා ගත්තට පොඩි සත්තුන්ට නම් ඒක ඇත්තටම භයානකයි. පොඩි සත්තු මේ ශාකයේ කෝප්ප වලට ආකර්ෂණය වෙලා එන්නේ ඒවායේ තියෙන පැණි වර්ගයන් නිසා වගේම ඒකේ තද වර්ණ නිසා. හැබැයි මේ කෝප්ප වල ඇතුල් පැත්ත ගොඩක් ලිස්සනවා. මේ නිසා මේක ඇතුළට වැටෙන කිසිම සතෙක්ට අහපව උඩට නම් එන්න හම්බෙන්නේ නැහැ. ඊට පස්සේ මේ කෝප්පේ අඩියේ තියෙන කෙඳි වලින් අර සතාව ජීර්ණය කරලා අවශ්‍ය පෝෂක ශාකයට උරා ගන්නවා. මැස්ස කූඹියෝ විතරක් නෙවෙයි මේ ශාකයට කටුස්සෝ මීයෝ වගේ ලොකු සත්තු පව අල්ලගන්න පුළුවන්. ඊළඟට අපි කතා කරන මාංශභක්ෂක ශාකය තමයි විනස් පයිටැප් කියලා හඳුන්වන්නේ. අපි කතා කරන මාංශභක්ෂක ශාක අතරින් ගොඩක් දිනු සත්තු අල්ලන යාන්ත්‍රණයේ තියෙන ශාකය මේ ශාකය වෙනවා. පිටින් බලනකොට නම් මේකත් අග්ගිස්සේ කටු වගේ උල් තියෙන පත්‍ර දෙකක් කියලායි පේන්නේ.
විද්‍යාඥයෝ සොයාගෙන තියෙන විදිහට මේ අග තියෙන උල් වලින් සතෙක් මේක ඇතුළට ආවද කියලා දැනගන්න පුළුවන් සංවේදක පිහිටලා තියෙනවා. මේ උල් නිකන් අපි ඇල්ලුවාට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට මේ ශාකයක් කැලේ තියෙද්දි වැස්සකින් වතුර මේ ශාකයට වැටුණාට මේවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ උගුල් ක්‍රියාත්මක වෙන්න නම් මේක ඇතුළට සතෙක් ඇවිත් මේ සංවේදක කීපයක එකපාර ගැටෙන එක වෙන්න ඕන. මේ අපූර්ව හැකියාව නිසා මේ ශාකයේ වැඩක් නැති දේවල් අල්ලගන්න ශක්තිය වැය කරන්න වෙන්නේ නැහැ. ඉතින් මේ අද අපි කතා කරපු ශාක අතරින් ඔයාලා වැඩියෙන් පුදුමයටපත් කළ ශාකයේ පහලින් කමෙන්ට් කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක ලයික් එකක් දාලා ෂෙයා කරන්න.